අද හරි කම්මැලි දවසක්. ඒ නිසා මට චිත්‍රයක් අඳින්න හිතුණා. ඉස්සර වගේ චිත්‍රපොත් පාට කූරු දැන් නැහැනේ. දැන් තියෙන්නේ අයිසිං, කේක් බෝඩ් මේ වගේ දේවල්. ඉතින් මං ඔන්න අඳින්න ගත්තා. මේ චිත්‍රය අඳිනකොට මට හිතුණු දේවල් ටිකක් මම ඔයාලා එක්ක බෙදා ගන්නද? ඊට බැහැගෙන යනකොට පායගෙන එන හද දිහා බලාගෙන ඉන්න නැත්නම් කියලා හිතිලා නැද්ද? අපේ ජීවිත දිනින් දින සංකීර්ණ වෙනවා. නිදහස කියන දේ වචනයකට විතරක් සීමා වෙලා. මේ සංකීර්ණ බව හදාගෙන තියෙන්නේ අපිමයි නේද? අපේ මූලික අවශ්‍යතා හැරුණකොට අපේ ජීවිතවලට අසීමිත වමනා ගොඩක් ගොඩ ගැහිලා. ඉතින් දවසින් දවස විවිධ දේවල් සපුර ගන්න මුදල් පස්සේ දුවන රොබෝලා වගේ වෙලා. සමහර දවස් තියෙනවා හරිම කාර්යබහුලයි. වැස්ස හුළඟ පෑවිල්ල මේ මොන දේ වුණත් අපිට මග හරින්න බැරි වැඩ ගොඩක් එක්ක ගෙවෙනවා. මේ දවස් මෙච්චර ඉක්මනට ගෙවුණාද කියලාත් හිතෙන තරමම වේගෙන් ගෙවිලා යනවා. අපිට මේ සබහාදහම එක්ක ඉන්න කාලයක් නැහැ. ඒත් එයා එයාගේ පාඩුවේ දේවල් කරනවා වගේමයි අපි කරන දේවල් වලට හරි ලස්සනට ප්‍රතිචාර දක්වනවා. මේ සබහාදහමට ආදරය කරන මිනිස්සුන්ව සබහාදහම විසින් ආරක්ෂා කරනවා කියලා අහලා තියෙනවද? ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ. මතකද පහුගිය කාලේ ආව වැස්ස? ඒ දවස් හරිම බීන් තැතිගැන්මෙන් ගෙවුණු දවස් ටිකක්. පිට ටිකක් හිතන්න තිබ්බා. මේ ගහකොළ ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ මේ භූමිය ආරක්ෂාවට කියලා. කොන්ක්‍රීට් වනාන්තර කොච්චර අපි හැදුවත් සබහාදහම යාට ඕන වෙලාවට එයා හරි ලස්සනට ඉඩකඩ හදා ගන්නවා. ඇල දොලත් එහෙමයි. බලන්න ඉඳලා කඩාගෙන බිඳගෙන ඇවිත් එයාගේ ඉඩකඩ අත්පත් කරගත්තා වගේ හැඟීමක් තමයි මට නම් දැනුනේ. අපි දියුණු වෙනවා කියලා කරන්නේ මොකක්ද කියලා හිතෙන්නේ නැද්ද? මේ මොන දේ කළත් මහා වැස්සක් කුණාටුවක් භූමිකම්පාවක් ආවොත් අපිට ගැලවීමක් තියෙනවද? ඒ නිසා පුළුවන් තරම් සබහාදහමට ආදරය කරන්න. සබහාදහම විනාශ වෙන විදිහට වැඩ කරන්න එපා. මේ දවස්වල අපේ පැත්තට තද පෑවිල්ල. මේ පෑවිල්ලත් එක්ක මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කඳු වලට ගිනි තියන්න. වටේටම ගිනි තියනවා. ඉතින් හුළඟත් එක්ක මේ ගින්න පැතිරෙනවා. මේ කැලෑවල ඉන්න සත්තු කී දහයක් මැරෙනව නැද්ද? මේ මිනිස්සු චුට්ටක්වත් මට්ටු වෙලා නැහැ. තාමත් ඒ නරක වැඩත් එක්කමයි මේ ජීවිතේ ගෙවන්නේ. චුට්ටක් හිතන්න මේ සබහාදහමට ආදරය කරොත් එයත් එක්ක අපි මේ ගමන ගියොත් එයා අපිව ආරක්ෂා කරයි.